වටේම අය බය වෙලා බලාගෙන ඉද්දී තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අපරාධකරු මේච්චල් කරපු ඔහු ගැන අද රටම කතා වෙනවා. සහෝදර ප්‍රේමය කියලා කියන්නේ මොනතරම් සුන්දර බැඳීමක්ද? අනේ මටත් මගේම අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා නම් කොච්චර හොඳයිද කියලා හිතින් හිතන අය කොච්චර ඉන්නවද? ඒ අතරේ තමන්ගේම එකකුස උපන් මල්ලිට මහපාර අයිනේ ගැත්තකින් කොටන සිදුවීමක් පසුගිය 20 වෙනිදා වාර්තා වුණේ බදුල්ලෙන්. මේ සිදුවීම සම්බන්ධ වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා පැතිරුණේ රටම කම්පා කරවමින්. විශාල පිරිසක් වට වෙලා ඉඳලත් මේ අපරාධය නැවැත්තුවේ නැත්තේ ඇයි කියලා ගොඩක් අය සමාජ මාධ්‍යයේ දොස් තැබුවා. ඒ මොහොතේම නිල් පාට කමිසයකින් සැරසුණු තරුණයෙක් එක්වරම තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අපරාධකරු පොලිස් නිලධාරියාට අල්ලගන්නට උදව් කරා. සමාජ මාධ්‍යවල ඔහු අගය කරලා පෝස්ට් පළ වුණා. ඔහු නමින් යාපා රසික මහියංගනේ මහරෝහලේ ගිලන් රත රියදුරෙක් වශයෙන් ඔහු කටයුතු කරනවා. අපරාධකරුගේ වචනවලට බය වෙන්නේ නැතුව ඔහුව මෙල්ල කරන්න අවස්ථානුකූලව ක්‍රියා කිරීම ඇත්තටම අගය කළ යුතුයි. ඒ අය මල්ලිට මෙහෙම දෙයක් කරන්න මොකක් හරි හේතුවක් තියෙන්නට ඇති. සමාජ මාධ්‍යයේ සමහර අය කමෙන්ට් කරලා තිබුණේ ඒ විදිහට. නමුත් මොන ප්‍රශ්නකදී වුණත් තමන්ගේම සොහොයුරාට මෙවැනි දරුණු සාහසික දෙයක් කරන්න පුළුවන්ද? සිදුවීම සම්බන්ධයෙන් එක්තරා වෛද්‍යවරයෙක් සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් ගැනත් අවධානය යොමු වුණා. ඔහු සඳහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහට. උපුටා ගැනීමක්. නොනවතින අයියා මල්ලි සටන. මම මේ සටහන තියන්න හිතුවේ මේ අයියයි මල්ලි ගැටුම නිසා ගොඩක් බරපතල තුවාල එක වාර ගණනාවක් අපිට ගෙනල්ලා තියෙනවා. දැන් තුවාල ලබන මල්ලි දැනට මාස 5-6කට කලිනුත් ඔය පිහි අතේ තියෙන කෙනාට පිහියෙන් ඇනලා ගෙනාවා. මාසයක් විතර දැඩි සත්කාර ඒකකේ හිටියා. දැන් තුවාලකාරයාත් ශල්‍ය කර්ම ගණනාවකට ලක් වෙමින් ඉන්නවා. මේ දෙන්න ඇත්තටම හරිම වදයක්. රටේ සල්ලි කෝටි ගාණක් නාස්ති කරලා තියෙනවා. යනුවෙන් තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. ගුණකරුක සමාජයක් බිහි කිරීම ගෙදරින් ආරම්භ කරමු. ඔබේ දරුවන්ට කරුණාව, මෛත්‍රිය, ආදරය පමණක් වපුරවන්න උගන්වන්න. වෛරී සිතුවිලි පුංචි හිත්වල ඇති කරන්න එපා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම යලි කිසි දිනක අහන්න දකින්න නොලැබේවයි අපි ප්‍රාර්ථනා කරමු. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.